හරි එතකොට මෙතනදී අපි කතා කරන්නේ කොහොමද Zoom account එකේ recordings ටික ගන්න කියලා. මේක එක ක්‍රමයක් තමයි මෙතනදී කතා කරන්නේ. එතකොට මේ විදිහට Zoom account එකට log වුණාට පස්සේ මේ වම් පැත්තේ panel එකේ පල්ලෙහාට යනකොට තියෙනවා recording and transcript කියලා. අන්න එතෙන්ට යන්න. එතන click කරලා එතෙන්ට ගියාට පස්සේ recording cloud එකේ record කරා නම් මෙතන cloud එකේ recordings එක පෙන්නනවා. මෙතන cloud එකේ recordings එක පෙන්නනවා. તો local recording දැම්මම නම් local recording එකත් පෙන්නනවා. එතකොට මේ විදිහට cloud recording එක අපි දාගත්තා නම් cloud recording එක මෙන්න මෙතන share icon එක තියෙනවා. ඒක click කරලා share කරගන්න පුළුවන්. එතකොට මෙතන everyone with recording link කියන්නේ මේ link එක click කරන ඕනම කෙනෙකුට recording එක බලන්න පුළුවන්. එතකොට මෙතනදී අපි email එකට access එක දෙන්න පුළුවන්. මේ email එකට activation link access link එකක් කියලා ඒක හරහා දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන nobody දුන්නොත් එහෙම කාටවත් බලන්න බැරි විදියට හදන්න පුළුවන්. right එතකොට everyone with the recording link මෙතන more setting වලට ගියාට පස්සේ මෙතන passcode එක අවශ්‍ය නම් දාන්න පුළුවන්. එතකොට passcode එක වෙනස් කරන්න පුළුවන්. නැත්නම් passcode එක නැතුව link එක යවන්න පුළුවන්. ඊට පස්සේ මෙතන date එක ඕනනම් මේ කවදා හරි මේ recording expire වෙන්න දවසක් මේවා කරලා එතකොට මේ link එක automatically expire වෙනවා. එතකොට යාට මේ ඉතින් ඉස්සරහට බලන්න බෑ. ඒ විදිහට option ටික එතනින් දෙන්න පුළුවන්. ඊළඟට මෙන්න මෙතන මේ තිත්තිරි තුන උඩ click කරලා more කියන එක click කරලා මේ recording එක download කරගන්න පුළුවන්. right මෙතනින් recording එක download කරගන්න පුළුවන්. එතකොට account එක දවස් 14කින් expire වෙන නිසා දවස් 14 ලඟ වෙන්න කලින් හරි කොහොම හරි මෙතනින් account මේ recording එක download කරගන්න පුළුවන්. එතකොට මේක අනිවාර්යෙන් browser එක හරහාම use කරන්න ඕනේ. මොකද app එකේදී මේ option පෙන්වන්නේ නැහැ. එතකොට මේ recordings ගන්න තියෙන එක ක්‍රමයක් තමයි මේ option එක. ඊළඟට අපි බලමු දෙවෙනි option එක මොකක්ද කියලා. දෙවෙනි option එක සාමාන්‍ය phone එකකින් වගේ classes කරනවා නම් එතනදී browser එකෙන් log කරලා recording ගන්න අමාරු නම් මේ option එක use කරන්න පුළුවන්. එතනදී අපි ඔයාට වෙලා තියෙන හරි අපි එතකොට දෙවෙනි ක්‍රමයෙන් කොහොමද මේ recordings ගන්න කියන එක බලමු. මේක සාමාන්‍යයෙන් mobile phone වලින් ගන්න කට්ටියට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. mobile phone එකකින් කිසිම ගැටලුවක් නැතුව recordings ගන්න පුළුවන්. browser එක කරා log වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේකට මුලින්ම කරන්න තියෙන්නේ මම පාතින් දාලා තියෙනවා yopmail කියන site එකේ link එක. අන්න ඒ yopmail කියන site එකට log වෙන්න. site එක log වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඒකේ මෙන්න මෙතන තියෙන ස්පේස් එකේ ඔයාගේ අපිට Zoom එකට දාලා තියෙන log වෙන්න දීලා තියෙන email එක දෙන්න. right Zoom එකට දාලා තියෙන email එක අර විදිහට දීලා enter එබුවට පස්සේ මෙන්න මේ විදිහට email එකේ inbox එක open වෙනවා. එතකොට inbox එකේ ඔයාගේ recordings ටික ඔක්කොම මේ විදිහට list එකක් විදිහට පෙන්නනවා. date එකයි time එකයි එක පෙන්නනවා. ඒකෙන් අවශ්‍ය recording එකට ගිහිලා එතනින් අවශ්‍ය විදිහට recording එක බලා ගන්න පුළුවන්. එතනදී view details දීලා අවශ්‍ය නම් recordings එකේ විස්තර ටික අර කලින් මම පැහැදිලි කරා වගේම recording එක අවශ්‍ය නම් download කරගන්න පුළුවන්. ඒතර phone එකකින් කරන කට්ටියට download කරගන්න මේ option එක ගොඩක් හොඳයි. ඊට පස්සේ share link එක ගන්න පුළුවන්, delete කරන්න පුළුවන්. ඊට පස්සේ download කරන්න කොහොමද කියන එක ඒ විදිහට අර කලින් එකේ විදිහටම සම්පූර්ණයෙන්ම share කරන්න ඕන share link එක passcode එක වෙනම පාතින් තියෙනවා. ඒ විදිහට අවශ්‍ය විදිහට recording එක මේ විදිහට ගන්න පුළුවන් yopmail site එක හරහා. මේක ගොඩක්ම ප්‍රයෝජනවත් method එකක්. මොකද අනික් method සමහර විට browser එකේ ගැටලුවක් හරි වැඩ කරේ නැත්නම් මේක අනිවාර්යයෙන්ම මේ use කරන්න පුළුවන් මේ හොඳ method එකක්. ඒ නිසා මම step ටික ආයෙ කියන්නම්. මම පාතින් දාලා තියෙනවා yopmail කියන site එකේ link එක. අන්නේ site එකට ගියාට පස්සේ අනේ site එකේ space එකේ අපිට Zoom එකේ email එකයි password එකයි දෙන්නේ log වෙන්න. අන්නේ email එක type කරන්න. email එක type කරලා එතන enter එබුවට පස්සේ එතනින් ඔයාගේ inbox එක open වෙනවා. inbox එකේ ඔයාගේ list එක සම්පූර්ණයෙන්ම තියෙනවා recording වෙච්ච date එකයි cloud recording එක complete කියලා. එතනින් ගිහිලා recordings ටික බලන්න download කරන්න ඒ වැඩ ටික කරගන්න පුළුවන්.